සුබ දවසක් ඔයාලා හැමෝටම. මං කතාවේ මුල් ටික පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. නවිත් හිටියේ නැත්තම් උමතුවෙන් පාර හරහා දුවගෙන ගියපු ෂෙනායව තව පොඩ්ඩෙන් වාහනයකට හැප්පිලා මැරෙන්නත් ඉඩ තිබුණා. ඉතින් නවිත් දෙවියෙක් වගේ ෂෙනායව බේරගත්තා. ඉතින් මේ හැමදේම අපේ රන්හොටේ බලාගෙන හිටියා. ඉතින් එයා අන්තිමට නවිත්ගෙන් ඕන උදව්වක් ඉල්ලන්න මගේ දුවගේ ජීවිතේ බේරගත්තට ගොඩක් ස්තුතියි කියලා රන්හොටි නවිත්ට කියනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක රන්හොටිගේ හිතේ නවිත් ගැන තිබුණු තරහ මරහ සේරම නැති වෙලා යනවා. එයා දෙවියෙක්ට වගේ නවිත්ට සලකන්න පටන් ගන්නවා. ඉතින් නවිත් රන්හොටිගෙන් සමු අරගෙන කෙලින්ම යන්නේ සහේලිව බලන්න. සහේලිව බලන්න මනමාලයක් ආවා කියලා යට කෝල් එක ආවනේ රන්හොටිගෙන්. ගේට් එක ගාව මුරට හිටපු සුරාන්තයි මේලිගේ අම්මයි තාත්තයි නවිත්ට කෙලින්ම ඇතුළට යන්න දෙන්නේ නැහැ. එතන සුරාන්තයි නවිත් අතර පොඩි ගැටුමක් ඇති වෙනවා. ඊට පස්සේ සුරාන්ත යනවා පාලිතව එක්කගෙන එන්න. එතකන් මේලිගේ අම්මයි තාත්තයි නවිත්ව අල්ලගෙන ඉන්නවා. කිසිම හිතක් පපුවක් නැති විදියට. ඊට පස්සේ පාලිත ඇවිල්ලා හොඳටම ගහලා කටත් ගැට ගහලා අරගෙන ගිහිල්ලා පොල් ගහක බඳිනවා නවිත්ව. ඉතින් ගෙදරට ආපු ජානුත්තරලා සහේලිව බලලා ගෙදරින් පිට වෙනකම්ම අපේ නවිත් පොල් ගහක ගැට ගහලා තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ පිට වෙනවත් එක්කම නවිත්ව හොයාගෙන නවිත්ගේ අම්මත් ත්‍රේවිල් එකකින් ගෙදරට එනවා. මේ කිසිම දෙයක් අරවින්ද දන්නේ නැහැ. මොකද ගේට් එක ළඟදිමනේ නවිත්ව අල්ලගෙන ගිහිල්ලා කට බැඳලා පොල් ගහක් ගැට ගහලා මුර කරන්නේ. ඉතින් කොහොම හරි පාලිතත් මේ වෙලාවේ ගෙදරට එනවා අපහු. එතකොට දකින්නවා කාංචනමාලා ගෙදර ඇවිල්ලා අයියත් එක්ක මොනවද කතා කරන්නේ ෂුවර් එකටම කොල්ලගෙන අහනවා ඇති. ඉතින් ඔය අතරෙදි ගෙදර ආව රන්හොටි වෙච්ච හැමදේම රන්දාරත් එක්ක කියනවා. එයා ගොඩක් පසුතැවෙනවා එයා නවිත්ට සලකපු විදිය ගැන. ඉතින් එයාගේ කෝල් එක නිසා නවිත් ගියානේ සහේලිව බලන්න. ඉතින් මොනවා වෙලාද දන්නේ නැහනේ. ඉතින් මේ විස්තර දැනගන්න රන්හොටි කෝල් කරනවා සුරාන්තට. එයාගෙන් විස්තර හැම එකක්ම දැනගන්න රන්හොටි දැන් නවිත් කොහෙද ඉන්නේ ගහක ගැට ගහලා කියනවා. දැන් පාලිත නවිත්ව දැන් කොහේ හරි අරගෙන යනවා. අරන් යන තැනක් නම් දන්නේ නැහැ. එහෙම කියලා සුරාන්ත කියනවා. ඉතින් ඔක්කොම විස්තර දැනගෙන මට හරියටම ඉක්මනට කෝල් කරලා කියන්න කියලා රන්හොටි සුරාන්තට කියනවා. මොකද දැන් රන්හොටිට ඕන නවිත්ව මේ මර උගුලෙන් බේරගන්න. එයාට කිසිම කරදරයක් වෙනවට රන්හොටි කැමති නැහැ. ඉතින් හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියනවනේ. දැන් නවිත්ට ආයේ කවදාවත් රන්හොටිගෙන් නම් කරදරයක් වෙන්නේ නැහැ. එයාට ඕනම දෙයකට රන්හොටි ඉස්සරහට උදව් කරනවා. සහේලිව කසාද බඳිනකන් ඉස්සරහට එන හැම ප්‍රශ්නයකටම නවිත්ට අවංකවම උදව් කරන්න රන්හොටි ඉන්නවා. කාංචනමාලව දකින්න පාලිත ආමේ ඇවිල්ලා තියෙන්නේ පුතණ්ඩියව හොයාගෙන වෙන්නේ නැති කියලා කිව්වාම ඒ කියන්නේ මගේ පුතා ඇත්තේ උඹලා ගාව කොහෙද මගේ පුතාව හැංගුවේ කියලා කාංචනමාලා පාලිතගේ උරහිසින් අදිනවා. ඒ පාරේ ආව පැත්තකට තල්ලු කරන පාලිත අයියට කියනවා අයියේ මං අද මේ ප්‍රශ්න දෙකෙන් එකක් විසඳනවා. ඔයා ගෙට ගිහිල්ලා සුදුමනිකව එකගෙන එන්න කියලා. ඒ අතරෙදි පාලිත කාංචනමාලාට හොඳටම බයිනවා බැනලා කාරකට නැගහන් කියනවා. ඒ පාර අම්මයි තාත්තයි එක්ක ගෙදරින් එළියට එන සුදුමනිකේ නවිත්ගේ අම්මට බාප්පා කතා කරන විදිය ගැන දැකලා මොකද්ද බාප්පා ඔය කතා කරන විදිය කියලා කියද්දි උඹ කට වහපන් කියලා එයාටත් බයිනවා හොඳටම පාලිත. ඊට පස්සේ දෙන්නටම නගින්න කියනවා කාර් එකට. ඒකට මැදිහත් වෙන්න හදන අනුරාධටත් නංගි ඔයා ඉන්න ඔයා එන්න එපා මම මේ ප්‍රශ්නේ විසඳන්නම් කියලා එයාට ඉන්න කියනවා. ඒ පාර මල්ලි කියන හැමදේම අහන මේ අයියා තමන්ගේ දරුවව අරගෙන යන්න දීලා බලන් ඉන්නවා. අනුටත් කියනවා අදට විතරක් මල්ලිට මේ ප්‍රශ්නේ විසඳන්න ඉඩ දෙමු කියලා. ඒ පාර පාරිත සුදුමනිකේවයි කාංචනමාලයි දාගෙන කාර් එකකින් යනවා නවිත්ව හිර කරලා ඉන්න තැනට. අයියට කියනවා අනු නංගිව ෂේප් කරගන්න මම මේක බලා ගන්නම් කියලා. ඒ පාර අනු එක කතා කරන්න යන අරවින්දට නම් බැනුම් අහන්න තමයි සිද්ධ වෙන්නේ. අයියා ඉන්න ඕන අයියා විදියට, මල්ලි ඉන්න ඕන මල්ලි විදියට. එයා මොකටද අපේ පවුලේ හැම එකටම ඇඟිලි ගහන්නේ? අපේ ළමයි ගැන තීරණ ගන්න ඕන අපිනේ. එයා කොහොමද අපේ ළමයි ගැන තීරණ ගන්නෙ? ඔය අයියා විදියට කොන්ද කෙලින් තියන් ඉන්න ඕන ඔය විදියට. හොඳටම බනිනවා අරවින්දට. ඒ පාර කේන්ති යන අරවින්ද
මල්ලි මේ වෙලාව කරේ කරන්න තියෙන හොඳම දේ කියලා අනූටත් බැනලා එයා ගෙට යනවා තරහින්. පාලිත සහේලිවයි නවිද්ගේ අම්මවයි කෙලින්ම අරගෙන ගියේ නවිත්ව ගැට ගහලා දාලා තිබිච්ච පාළු තැනට. ඒ දෙන්න ඉස්සරහ තියාගෙන නවිට හොඳටම ගහනවා උඹ මේ සම්බන්ධේ අදම නවත්තන්න ඕන නැත්නම් මම ඌව මරනවා කියලා. ඒ පාර නවිද්ගේ බෙල්ල තද කරන්න පටන් ගත්තා පාලිත. ඉතින් ගොඩක්ම මේකෙන් බය වෙන සහේලි මම මේ සම්බන්ධය නවත්තන්න නවිත් අයියට ගහන්න එපා. නවිත්ගේ අම්මත් ගොඩක් බය වෙලා අනේ මගේ පුතාට කරදර කරන්න එපා කියලා කෑ ගහනවා. ඉතින් කොහොම හරි පාලිතට ඕන මේ සම්බන්ධය නවත්තන්නනේ. ඉතින් අන්තිමට නවිට ගහන විදිය කරදර කරන විදිය බලාගෙන ඉන්න බැරිම තැන සහේලි මම මේ සම්බන්ධය නවත්තන්නම් බාප්පේ කියලා එතනින් එළියට යනවා. ඒ වෙලාවෙත් නවිත් කෑ ගහනවා නෑ මූට මාව මරන්න බෑ. ඔයා මේ සම්බන්ධය නවත්තන්න එපා කියලා. එළියට ගිහිල්ලත් ගොඩක් වෙලා අඬ කල්පනා කරන සහේලි අන්තිමට නවිත්ගේ ජීවිතේට කරදරයක් වෙයි කියන බයට මේ සම්බන්ධය නවත්තන්න හිත හදා ගන්නවා. එයාට ඕන වැඩේ කරගත්ත පාලිත නවිත්වයි එයාගේ අම්මවයි එතනින් අත්හැරලා දාලා ඒ පාර පාලිත සහේලි එක්ක ආයෙම ගෙදරට යනවා. ගෙදර කිසිම කෙනෙක්ගේ මූණවත් බලන්නේ නැතුව සහේලි කෙලින්ම යන්නේ කාමරයට. ගිහිල්ලා වොෂ් එකක් දාලා රාය වෙලා ඇවිල්ලා ගෙදර අය හැමෝටම හෙන්න කියනවා ඔයගොල්ලන්ට ඕන මගේ ජීවිතේ විනාශ වෙලා හරි ඔයගොල්ලන්ගේ පවුලේ නම්බුව ආරක්ෂා කරන්න මං අර මිනිහව කසාද බැඳලා යන්නේ ඒකනේ හරි මං ඒක කරන්නම්. එතකොටනේ ඔයගොල්ලන්ට සතුටින් ඉන්න පුළුවන් එහෙම කරන්නම් කියලා තරහින් අඬානේ කෑ ගහනවා. ඒ පාර අරවින්දට මතක් වෙනවා මේ කොච්චර සතුටෙන් ආදරෙන් හිටිය පවුලක්ද කියලා. අනු එක්ක සහේන් එක්ක සහේලි එක්ක කොච්චර ආදරෙන් හිටියද කියන එක හැමදේම අරවින්දට මතක් වෙන්න පටන් ගන්නවා. මේ හැමදේම වෙන්න ගත්තේ මල්ලි නිසාද? මගේ මුළු ජීවිතේම වෙලා තිබිච්ච පළවෙනි ආදරේ නැති වුණෙත් මල්ලි නිසා. දැන් අන්තිමට මගේ පවුල එකින් එක හැමෝම විනාශ වෙන්නේ පවුලේ නම්බුවක් අල්ලගෙන නටන මේ මල්ලි නිසාද කියලා එයා හිතන්න පටන් ගන්නවා. ඒ පාර එයා එළේ බංකුවට ගිහලා මල්ලිත් එක්ක ගොඩක් වෙලා කතා කරනවා. ඒ කතා කරද්දි උඹ මගේ ජීවිතේම විනාශ කරා ගොඩක් තරහින් කතා කරන්නේ. මල්ලි උඹ නිසා තමයි මගේ ජීවිතේ මුල ඉඳන්ම විනාශ වුණේ. මට ඒක තේරෙන්න මෙච්චර කල් ගියා. තවත් උඹ අපේ පවුලේ දේවල් වලට මැදිහත් වෙන්න එපා. මේක අපේ පවුල මේකේ තීරණ ගන්නෙ මම. මොකද දැන් අරවින්දට පවුලේ කිසිම කෙනෙක් නැහැ. අඩු ගානේ තමන්ගේ වයිෆ්වත් තමන්ගේ පැත්තට නැති වුණාම මිනිහට කොච්චර දැනෙනවද? දැන් තමයි අරවින්දටත් දැනෙන්න පටන් අරන් තියෙන්නේ. එයාගේ දුව එයාට කැමති නැහැ, පුතා එයාට කැමති නැහැ. වයිෆ් මේ මල්ලි කියන දේවල් නිසා තමයි මේ හැමදේම. කොච්චර ආදරෙන් හිටිය පවුලක්ද මම මේක ආයෙම අපි කලින් හිටියා වගේ ඉන්න ඕන. මමයි මෙතන තීරණ ගන්න ඕන මල්ලි නෙවෙයි කියන එක තේරුම් අරගෙන මල්ලිට හොඳටම බැනලා ඒකට කට ගහගෙන එන මල්ලිටත් කණේ පාරක් ගහලා තමයි අරවින්දගේ කතාව නවත්තන්නේ. අඩු ගානේ දැන් හරි අරවින්දට ඒ දේ තේරුණොත් ලොකු දෙයක්. මොකද පාලිතට ඕන එයාට ඕන දේ කොහොම හරි ඉෂ්ට කරන්න. එයාට හැමදේටම වඩා ලොකු පවුලේ නම්බුවනේ. ඇත්තටම පවුලක සතුට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඔය අතරෙදි සුරාන්තකින් දැනගන්නවා නවිත්වයි යාගේ අම්මවයි ගෙදර යවුවා කියන එක. ඊට පස්සේ රන්හොටි කෙලින්ම යනවා නවිත්ව හම්බ වෙන්න. ඊට පස්සේ යාගේ දුවගේ ජීවිතේ බේරගත්තට ගොඩක් ස්තුති කරලා මල්ලි මගෙන් ඕනම උදව්වක් ඉල්ලන්න මම ඒක දෙපාරක් හිතන්නේ නැතුව කරලා දෙනවා. එහෙම කියලා ගොඩක් වෙලා නවිත් එක්ක කතා කරනවා. එයාගේ ඕනම දෙයකට උදව් කරන්න රන්හොටි බැඳිලා ඉන්නවා කියලා එයා කියනවා. ඉතින් ඔන්න දැන් තමයි නවිත්ට ඇත්තටම එයාගේ ආදරයට උදව් කරන්න පුළුවන් හරිම කෙනා හම්බ වෙන්නේ. මොකද මෙච්චර කල් මේ ප්ලෑන් එක ඇදගෙන ගියේ කවුරුත් නොදන්නවා වුණාට රන්හොටිනේ. මේ හැම ප්‍රශ්නයක්ම මේ පවුල විනාශ වෙන්න පටන් ගත්තේ ඇත්තටම පාලිත හින්දා නෙවෙයි. රන්හොටි නිසා, රන්හොටිගේ ප්ලෑන් නිසා. රන්හොටි ඒ දේ කරන්නේ නිකම්ම නෙවෙයිනේ. එයාගේ මුළු පවුලම, එයාගේ වයිෆ්ගේ ජීවිතේ විනාශ වුණා. එයාගේ මුළු පවුලම විනාශ වුණා. එයාගේ දුවට පිස්සු වැටුණා. මේ හැමදේම උනේ සහේන් නිසා. ඉතින් මේ සහේන්ගේ වැරදි වැඩ නිසා තමයි පවුල් කීයක් විනාශ වෙනවද? ඒත් මේ රන්හොටි කියන්නේ හරිම හොඳ කෙනෙක්. එයා මනුස්සකම් අතින් ගොඩක් ඉහළ කෙනෙක්. අර කතාවක් තියෙනවනේ සර්පයට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා. ඉතින් රන්හොටි පාඩුවේ ඉන්නකොට එයා හරිම අහිංසකයි.
එයාට වැරද්දක් කරොත් තමයි එයා පන්න පලිගන්නේ. ඉතින් එයාගේ දුවගේ ජීවිතේ බේරලා මේ වෙලාවේ නවිත් කරේ එයාට ගොඩක් ලොකු උදව්වක්. එයා නවිත්ගේ ඕනම දෙයකට උදව් කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් දැන් තමයි නවිත්ගේ පැත්තටත් හරිම කෙනා හම්බ වෙන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට කතාව ගොඩක් රසවත් වෙයි. ඇත්තටම දැන් තමයි හරියටම ගේම් එක පටන් ගන්න. ඉස්සරහටත් මට හිතෙන දේවල් මම ඔයාලට අරගෙන එන්නම්කෝ. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්.